වැලිමඩ ඌව පරණගම පොලිසියෙන් ලද තොරතුරකට අනුව බෝල්මාර්ට් ප්‍රදේශයේ ජනතාව ඉලක්ක කර ගනිමින් ඉතා සූක්ෂමව කලක සිට මහ පරිමාණයෙන් සිදු කරගෙන ගිය කසිප්පු ජාවාරමක් වටලා සැකකරුවන් 8 දෙනෙකු සමග නීති විරෝධී මත්පැන් සහ ගොඩ අත්අඩංගුවට ගැනීමට ඌව පරණගම පොලිසිය නිලධාරීන් සමත්ව තිබෙනවා. ඌව පරණගම පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. අබේසිංහ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මේ ප්‍රදේශයේ සිදු කළ සෝල්සි මෙහෙයුමකදී මේ අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර එහිදී නීති විරෝධී මත්පැන් ලීටර් 25ක්, ගොඩ ලීටර් 750ක් ඇතුළු උපකරණ රැසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සැකකරුවන් හා මත්ද්‍රව්‍ය තොගය වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.